අපි විශේෂයෙන්ම මේ රටේ පහුගිය අවුරුදු දෙකකට ආසන්න කාලය තුල ලෝකයේ සියලු සංවිධාන, ඒ කියන්නේ සියලු ආර්ථිකය ගැන කතා කරන සංවිධාන ඇතුළු පිරිස් විද්වතුන් සියලු දෙනා අගයන ආර්ථික වර්ධනයක් ලංකාවේ මේ දුෂ්කරතාව මැද පහුගිය අවුරුදු දෙකේ මේ ආණ්ඩුව වර්ධනය කරගන්න ගත්තු පියවරත් අපි සිහිපත් කරන්න ඕන. ඒ වගේම මුලස්වන මන්ත්‍රීතුමනි මම මගේ කතාවේ වැඩි කාලයක් වෙන් කරනවා මේ අද දවසේ ගොඩක් කතා වුණා සහ මේ පොලිස්පතිතුමා සම්බන්ධයෙන් මතුවලා තියෙන කතාව. අපි දන්නවා මේ රටේ තියෙනවා අශිෂ්ට දේශපාලන පක්ෂයක්. මේ රටේ දේශපාලන පක්ෂ විවිධ දේශපාලන පක්ෂ තියෙනවා. රාශියක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ගණනාවක් දේශපාලන පක්ෂ ඉන්නවා. අපිට විවිධ වෙනස් මත තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මේ එක දේශපාලන පක්ෂයක් තියෙනවා. මේක ඊටාම අශිෂ්ටාකාරයෙන් හැසිරෙනවා. අපි දන්නවා ශිෂ්ට සම්පන්න සමාජයක අපි කියන්නේ නැති දේවල් තියෙනවා. අපි කරන්නේ නැති දේවල් තියෙනවා. අපි සමාජයක් විදියට සංවිධානය නොකරන දේවල් ගුණාංග තියෙනවා. ඒක තමයි ශිෂ්ට සම්පන්න සමාජයක අපි පිළිගන්න දේ. හැබැයි මේ රටේ මේ 2.5% දෙකමාරක් ගත්තු දේශපාලන පක්ෂයේ පොහොට්ටුව මේ අශිෂ්ටත්වය සංවිධානය කරනවා. ඊයේ මේ පක්ෂයේ ලේකම් සියලු මාධ්‍ය ප්‍රසිද්ධ මාධ්‍ය කැඳවලා කියනවා මේ රටේ අපි කැමති නෑ පොලිස්පතිවරයා පාරේ ගහලා මරනවා දකින්න. එහෙම කියන්නේ. ඒතර කොහොමද එහෙම කියන්නේ? මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනතාව ප්‍රතික්ෂේප කරන්න ඕනේ නෑ මේක නොකිය ඉන්න. නමුත් ජනතාවත් ප්‍රතික්ෂේප කරපු පැත්තකට ඇදලා දාපු දේශපාලන පක්ෂක ලේකම් ඇවිල්ලා කියනවා අපි කැමති නෑ පොලිස්පතිවරයා පාරේ ගහලා මරනවා දකින්න. මොකද්ද මේ කියන්නේ? මේක පැහැදිලිව තර්ජනයක්. මේ රටේ නීතිය විධානය මේ රටේ මේ වරුවෙන් ක්‍රියා කරන නිලධාරීන්ට විරුද්ධව දිගටම මතු කරගෙන ආපු දිගටම එල්ල කරමින් ආපු චෝදනා සහ මඩ අවලාද වල අලුත් එක තමයි මේක. ඒතකොට මේක කලින් ඒවට වඩා වෙනස් වෙන්නේ. අපි දන්නවා කලින් මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ශානිය අබේසේකර මහත්මයාට විරුද්ධව දිගටම ප්‍රහාර එල්ල කරනවා. දිගටම මඩ ගහනවා ප්‍රහාර එල්ල කරනවා දිගටම. ඊට පස්සේ රවි සෙනවිරත්න මහත්මයාට විරුද්ධව දිගටම ප්‍රහාර එල්ල කරනවා. ඊට පස්සේ අල්ලස් කොමිසමේ සභාපතිවරයාට විරුද්ධව දිගටම ප්‍රහාර එල්ල කරනවා. ඊට පස්සේ ඊයේ පෙරේද ඉඳන් අගවිනිසුරුතුමාට දිගටම ප්‍රහාර එල්ල කරනවා. දැන් රටේ පොලිස්පතිවරයාට මේක වෙනස් වෙන්නේ මෙතන මරණ තර්ජන කරනවා. අපි කැමති නෑ මේ රටේ පොලිස්පතිවරයා පාරේ ගහලා මරනවා දකින්න. පක්ෂ ලේකම් කෙනෙක් කියන්නේ. අපි පොලිසිය බාර ඇමතුමාගෙන් ඉල්ලනවා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න, මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න. ඒ කියන්නේ මේ ආකාරයේ මේගොල්ලෝ පාරේ ගහලා පාරේ මිනිසුන්ට වෙඩි තියපුවා පාරවල් මරලා දාපුවා එක්ස්පර්ට්ලා කියලා අපි දන්න ඒවට පරීක්ෂණ සිද්ධ වෙයි. හැබැයි ඒ යුගය ඉවරයි. ඒකනේ මිනිස්සු එලවලා දැම්මේ. තාමත් හිතන් ඉන්නවන සහ තාමත් කතා කරන්නේ පාරේ ගහලා මරණ ඒවා ගැන. අපි මේවා ගැන අපි කියන පොලිසි භාර ඇමතුමා විධිමත් පරීක්ෂණයක් මේක ගැන කියන්න කියලා. මොකද මේවා සරල නෑ. මේ නිලධාරී. අපි දේශපාලනය කරන්නේ අපිට විවේචනය කරන එක වෙනම දෙයක්. මේ රාජ්‍ය නිලධාරීන් මේ රාජ්‍යයේ නීතියේ විධානයේ ස්ථාපිත කිරීමේ මුල්පුටුවල ඉන්න නිලධාරීන් එක පෙළට ඒ රාණි රවි අබේසේකර මහත්මයාට ශානිට රවිට අල්ලස්කොයි සභාපතිතුමාට අගවිනිසුරුතුමාට පොලිස්පතිතුමාට මොකද්ද මේ? එතකොට තමන් කරපු හොරකම් ජඩකම් මැරකම් ගැන නඩු අනිකුත් දේවල් ක්‍රියාත්මක වෙනකොට ඒවට සාමාන්‍ය විදිහට මුහුණ දෙනව වෙනුවට දැන් මේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට තර්ජනය කිරීම තමයි මේගොල්ලෝ මේ සිද්ධ කරන්නේ. එතකොට මේක එහෙම කරන්න දෙන්න බෑ. ඒතර අනිවාර්යෙන්ම ඒ රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් හිතලා අපි ඉල්ලනවා පොලිසිය භාර ඇමතුමාගෙන් මේ ගැන විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. මෙවැනි කටවාචාලකමට කියන ප්‍රකාශ විදිහට අපි හිතන්නේ නැහැ සභාපතිතුමා. මොකද මේගොල්ලන්ට ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා ඒක සඳහන් කරනවා. ඒ වගේම විශේෂයෙන් දැන් මොකද්ද ඒ පක්ෂ ලේකම් න්‍යා පාර්ලිමේන්තුවේ නෑනේ. එතකොට මේකේ පාර්ලිමේන්තුවට ආවනේ. එතකොට අද දවසෙත් අපි දැක්කා මේ නාමල් රාජපක්ෂත් ඒ කතාව අනුමත කරමින් කතා කරනවා. චණ්ඩිය වෙලාද? අද කියනවා නිකන් මේ මම කියනවා තමයි මොකද කියන්නේ කියලා. මාත් කියනවා තමයි ඒක මොකද කියන්නේ කියලා. හර අපෙන්. ඒ කියන්නේ හරි චණ්ඩිය වෙලා. පොලිස්පතිතුමා පාරේ මරන්න කතාව. මිදුල පුරව ගන්න සෙනග පුරව ගන්න බැරැසීමක. අර මිදුලේ සෙනග ටික දාලා සාලය ඇතුළේ ඉඳන් රැස්වීම වල කතා කරන්නේ. 50 100ක් වට කරගෙන. රටේ මිනිස්සුගේ තියෙන අනුමැතිය ඒක. හැබැයි පොලිස්පතිතුමා පාරේ ගහලා මරන තැනට තමයි මේගොල්ලෝ සිහින දකින්නේ. ඒ නිසා මේගොල්ලන්ගේ මේ ආකල්පය, මේ අශිෂ්ටත්වය, මේ කැතකම, මේ සමාජ විරෝධීකම මේක අපි හොඳට සලකුණු කරලා යන්න ඕනේ. මේ නිකන් වචන නෙමෙයි. ඒ වගේම මේ මොකද්ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියනවා ආණ්ඩුවේ අතකොළුවක් විදියට පොලිසිය හැසිරෙනවා. මේ
දේශපාලඥයෝ දෙන ලනු කන්න එපා කියලා පොලිස්පතිතුමාට කියනවලු. අංක 1 මුලස්නට මන්ත්‍රීතුමනි මේ ගත වෙච්ච අවුරුදු දෙක තුල මේ රටේ ඇමතිවරු මන්ත්‍රීවරු මේ ආණ්ඩුවේ කී දෙනෙක් නීතිය රැහැනේ මුදවලා තියෙනවද? පොලිසිය මැදිහත් කරලා එහෙම සිද්ධි මොනවද වෙලා තියෙන්නේ? එතකොට අපි දන්නා මීට කලින් කොහොමද වුනේ කියලා. පොලිස්පතිවරයාට දේශපාලනේ මොකද්ද මේ අතකොළුවක් එන්න එපා කියපු පොලිස්පති. මෙයාගේ මේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ වෙඩින් එකේ බිල ගෙවපු සරන් නිශාන්ත පොලිස්පතිගේ කරයක් දාගෙන ගිහලා මිනිස්සුන්ට ගහන්නේ. මේගොල්ලෝ දන්න ක්‍රම ඒක. එතකොට ඒගොල්ලන්ට ඒකයි මේ දැන් තියෙන රටේ වෙනසයි තේරෙන්නේ නැද්ද එතකොට? එතකොට මේ ඊටාම අභූත චෝදනා සහ මේ හරියට තමන්ගේ රාජකාරිය කරන නිලධාරීන්ට මේගොල්ලෝ මේ බිය ගැන්වීම් තර්ජනය කිරීම මරණ තර්ජන කරන්නේ. මේක සුළුවෙන් තකන්න හොඳ නැහැ. ඒ නිසා මේක මේ තව කියනවා මොකද්ද? අපි අන්තිම හරිය මන් දෙක කියන මේ අපි ඔයාලා වගේ පස්සේ දොරෙන් දුවන අය නෙමෙයි කියලාත් කිව්වා. ඒ කියන්නේ දැන් මීට අවුරුදු දෙකකට කලින් මතක් කරලා බලන්නකෝ කවුද මේ කියන්නේ නාමල් රාජපක්ෂ. පස්සේ දොරෙන් නෙවෙසාපෙත්තුමනි මේ මං හිතන්නේ දොරවල් හොයාගන්නත් බැරි වුණා. ගිහිල්ලා මේ මිනිස්සු මේ රටේ මිනිස්සු මේ රට කරු අපරාධය වෙනුවෙන් ඉන්න තැන් වට කරද්දි අන්තිමට ගියේ කොහෙන්ද කියලා දන්නේ අන්තිමට හිටපු තැන අපි දැක්කර ත්‍රිකුණාමලේ කෙළවරේ දූපතක හැංගිලා හිටියේ අන්තිමට. දූපතක හැංගිලා මුහුද මැද. එහෙමයි පැනලා ගියේ. දැන් ඇවිල්ලා චණ්ඩි කතා කියන පස්සේ දොරෙන් පැනලා යන්නේ නැහැ කියලා. මේගොල්ලන්ට අමතකයි මේගොල්ලෝ පැනලා ගියපු මිනිස්සු, එළවපු මිනිස්සු. පැනලා ගිහිල්ලා නැට්ටෙල්ලිලා යන්තම් මේ දිස්ත්‍රික්ක 25 කැලි ටිකක් එකතු කරගෙන පාර්ලිමේන්තුවට ආවේ. දැන් ඇවිල්ලා චණ්ඩිය වෙලා. එතකොට මේ මොකද්ද? තව කියනවා මේ ඔයාලා දන්නවනේ අපේ ගැන කියලා පොඩි තර්ජනයකුත් කරා. ඔයාලා දන්නවනේ අපේ හැටි වගේ එකක් කිව්වා. අපි දන්නවා. දැන් මොකද්ද මේක අපි කියන්නේ මේ රාජපක්ෂ අපි කියන රාජපක්ෂලා ගැන කියන නැත්තේ. මේක සාපේතුනේ අපි දන්නවා අපි නේ මුළු ලෝකෙම දන්නවා මේක ලංකාවේ මේ ලෝකේ තියෙන ඉතාම විශේෂිත පවුලක්. ඒ කියන්නේ දැන් නාමල් රාජපක්ෂ මහතුමා ගැව්වොත් ගත්තොත් එයාට නඩු. තාත්තට නඩු. අම්මට නඩු. ලොකු මල්ලියට නඩු. පොඩි මල්ලිට නඩු. ලොකු තාත්තට නඩු. ලොකු තාත්තගේ ලොකු පුතාට නඩු. ලොකු තාත්තගේ පොඩි පුතාට නඩු. බාප්පට නඩු. මාම කෙනෙකුටත් නඩු මං හිතන්නේ. මුළු පරම්පරාවම නඩු. මේක මේ ලෝක ඉස්කෝලවල උගන්වන්න ඕන මේ පවුල ගැන. ඒ කියන්නේ කවදාවත් තමන්ගේ පවුල මේ තත්ත්වයට පත් කරගන්න එපා පුතේ දුවේ කියලා. එහෙම පවුලක් ආච්චිටත් නඩු. ආච්චිටත් නඩු. දන්නවනේ අපි කෙනෙක් කියලා අපෙන් අහන්නේ දන්නවා අපි නේ මුළු ලෝකෙම දන්නවා. ඒ කියන්නේ මේ වගේ පවුලක් ගැන මුළු ලෝකෙම දන්නවා. මොකද හොම් පවුල් නෑ අඩුතරමේ. එක දරුවෙක් හරි බේරලා ඉන්න නැත්නම් එක දෙමව්පියෙක් හරි බේරලා ඉන්නවා. ඕක කරන්න එපා කියන්නේ එකෙක් ඉන්නවා පවුලක සාමාන්‍යයෙන්. එහෙම නෑනේ. ඔක්කොම කරලා. එතකොට ඒ නිසා මේ ඔය චණ්ඩි පාට අපි කියන අපිට දාන්න ලෑස්ති වෙන්න එපා. ඔහොම යුගයක් ඔයාලා ගත කරා ඒක ඉවරයි. ඔබ තමයි කාලේ විනාඩි 2යි තාම. බොහොම ස්තුතියි. ඒ යුගයයි එන්නෙත් නෑ. ඒ කියන්නේ හීන දකින්නත් එපා. එතකොට නිකන් ඒ චණ්ඩි පාට චණ්ඩි කතා මේවයි තියාගන්න එපා. මොකද මේ රටේ ඊට වඩා ශිෂ්ට සම්පන්න තැනකට අපි අරන් ඇවිත් තියෙනවා. ඒක ඉස්සරහට තන්නේ මේ පැත්තට තමයි. එතකොට ඒ වගේ මොකද්ද මේ අන්තිමට කිව්වා මොකද වෙලාවම මේ ඒවට ලෑස්ති වෙන්න එපා වෙලාවම බලාගමු කියලා. නාමල් රාජපක්ෂට අපි කියනෝ නැත්තරම ඇඟිල්ල තරමට ඉදිමෙන්න ඕන. මේ පාර දිස්ත්‍රික්ක 25ක ඡන්ද කැලි ටික එකතු කරගෙන පාර්ලිමේන්තුවට ආවේ. 2029 දී ඕකත් නැහැ. එතකොට වෙලාවම බලාගෙන නෙවෙයි වෙලාව වෙනකම් බලාගෙන ඉන්න මේ කරපුවට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට තමන් කරපුවට තමන් වැරදි කරලා වෙලාවම බලාගෙන නෙවෙයි වෙලාව බලාගෙන ගිහිල්ලා. මේ තමන් කරපුවට තමන් කරපු වැරදිවලට අපරාධවලට මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙලා පස්සෙන් එලවගෙන එද්දී ඒ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට විරුද්ධව මරණ තර්ජන කරන ඒ නිලධාරීන්ට විරුද්ධව අපහාස කරන නැත්නම් ඒ නිලධාරීන් බය ගන්නන්න හරි හිතනවා නම් ඒ උත්සාහයට සාබෙතුමනි අපි කිසිම ඉඩක් දෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව කිසිම ඉඩක් දිය යුතුත් නැහැ. ඒක සාමාන්‍ය දේශපාලන විවාද සංවාද නෙමෙයි. මේ විවේචන බැනගන්න ඒවා කමක් නෑ අපි හැබැයි රාජ්‍ය නිලධාරීන්ට අදාළව මරණ තර්ජන කරන එක. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒවා අනුමත කරන එක. එහෙම දෙයක් කරන්න මේ පාර්ලිමේන්තුව ඉඩ දිය යුතු නැහැ කියලා මම යෝජනා කරනවා. කොහොමද එහෙම කරන්නේ? ඒගොල්ලෝ තාම නිකන් අවුරුදු 15කට විතර කලින් ලංකාවේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. අර හිතු විදියට ඕන දේවල් කරනවා. ඒ ලංකාව විනාශ කරා මේ රටේ මිනිස්සු. ඒ නිසා එහෙම ලංකාවක් ආයේ හැදෙන්නෙත් නැහැ. මේගොල්ලෝ හිතන ලෝකයේ ආයේ හැදෙන්නෙත් නැහැ. ඔය වගේ සිතුවිලි වලට ආයේ ඉඩකුත් නැහැ. ඒ නිසා කරුණා කරලා ශිෂ්ට සම්පන්න මිනිස්සු වගේ දේශපාලනය කරන්න දේශපාලනයට කලින් පොඩ්ඩක් ශිෂ්ට සම්පන්න මිනිස්සු වගේ හැසිරෙන්න නැත්නම් මේ සමාජයට ගැලපෙන විදිහට හැසිරෙන්න අඩුම තරමේ මේ සමාජේ Tamanට වඩා ශිෂ්ට සම්පන්න දුරකට ගිහින් තියනවා කියලා දැනගෙන හැසිරෙන්න.
නැත්නම් අන්තිමට තව මාසයක් දෙකක් යද්දී මිදුල පුරව ගන්නත් බැරි වෙනවා. එතෙන්ට මේ යන්නේ. ඒ නිසා මේ මිදුලේ මල් පෝච්චි මැද්දේ සෙනග පුරවලා 50-100ක් රැස්වීමක් දෙකක් කරලා මෙතෙන්ට ආවට පස්සේ හිතන මේ කතා කරන් තියෙන එකම තැන මේකනේ. වෙන කවුරුත් මේ අහන තැන මේ රටේ නැහැනේ. එතකොට මෙතෙන්ට ආවට පස්සේ චණ්ඩිය වෙලා හතර රටේ නිලධාරීන්ට ඔක්කොටම. ඔබතුමාගේ කාලය අවසానයි. ඒ නිසා මේ සභාපතිතුමනි බොහොම ස්තුතියි. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ මේ නිලධාරීන්ට තර්ජනය කිරීම කියන එක දේශපාලනවාදී වෙනයි නිලධාරීන්ට තර්ජනය කිරීම විශේෂයෙන් මේ දක්වා අපි මරණ තර්ජන කිරීම. මරණ තර්ජන කිරීම කියන එක ගැන අපි මේ පාර්ලිමේන්තුව විදියට අපි ඒක හෙලා දකින්න ඕනේ මම හිතනවා. ඒ වගේම අපේ ඇමතුමාගේ අපිල් නම් මේක ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න මේකට ඉඩ දෙන්න එපා. බොහොම ස්තුතියි.